ගම කෙලවරේ තිබුණු ඒ පුංචි පැල්පත එදා හරිම නිහඬයි. පින්තාරු නොකරපු මැටි බිත්ති අතරින් හීන් හුළඟ කමාගෙන එනකොට ගෙදර ස්තෝප්පුවේ තිබුණු ලන්තෑරු මෙලිය ගෙහි ගෙහි දැල්වුණා. මේ ගෙදර ජීවත් වුණේ අසරණ අම්මෙකුයි තාත්තෙකුයි. ඒ දෙන්නගේ පනබගී ආදරය කරපු දුවයි. දුවගේ නම සඳමාලි. සඳමාලි කියන්නේ ඒ පවුලට තිබුණු එකම සම්පත. සඳමාලි නගරේ පොඩි රස්සාලක් කළේ තමන්ගේ වයසක දෙමව්පියන්ට තුන්වේල කන්න දෙන්න ඕන නිසයි. ඇත්තට මේ ගෙදර ඉදාවේල පිරිමහගත්තෙත් සඳමාලි මාසේ අන්තිමට ගේන ඒ සොච්චම් පඩියෙන්. ඉදා තමයි සඳමාලිගේ පඩි දවස. අනේ අම්මි අද පඩි හම්බ වෙන දවසනේ. මම අද අම්මටයි තාත්තටයි අලුත් රෙදි කෑල්ලක් අරගෙනවා. අපේ ගෙදරට ඕන කරන බඩු මුට්ටු ටිකත් අරගෙනමයි එන්නේ. සඳමාලි උදේ වැඩට යනකොට කිව්වේ හරිම සතුටින්. හැබැයි කාලගුණේ එච්චර හොඳ වුණේ නැහැ. දවස පුරාම වැස්ස. රෑ වෙනකොට කළුවර වෙනදාටත් වඩා වැඩියෙන් ගමට වැටිලා තිබුණා. නගරේ ඉඳන් ගමට එන බස් එක පරක්කු වුණු නිසා සඳමාලි ගමට එන හන්දියෙන් බහිනකොට රෑ 8ත් පහු වෙලා. හන්දියේ ඉඳන් ගෙදරට යන්න තිබුණේ කැලෑ රොදක් මැදින් වැටුණු පටුව පාරක. දෙයනේ අද හරිම කළුවරයිනේ. ඇය තනියම මුමුණමින් පය ඉක්මන් කළා. තමන්ගේ අතේ තිබුණු පුංචි බෑග් එක ඇය පපුවට තද කරගත්තේ ඒක ඇතුලේ ඇය මුළු මාසයක්ම හම්බ කරපු රුපියල් 10 ගාන තිබුණු නිසායි. ඒත් සඳමාලි දැනගෙන හිටියේ නැහැ ඒ පාරේ අයිනක ගස් අස්සේ මාරයා රැකගෙන ඉන්නවා කියලා. ගමේ හිටපු බේබදු කොල්ලෝ 3 දෙනෙක් ඒ වෙලාවේ ඉඳලා තියෙන්නේ බීමත්ව. උන්ගේ ඇස් තිබුණේ සඳමාලිගේ අතේ තිබුණු ඒ බෑග් එකට. අන්න සඳමාලි එනවා අද පඩි දවසනේ. එකෙක් කිව්වේ කටකොනකින් hina වෙලා. අපි ඕක ගමුද? අනිත් එක ඇහුවේ කෑදරකමෙන්. සඳමාලි වේගයෙන් පියවර තබනකොට එක පාරටම එකෙක් පාර මැදට පැනලා ඇයව නැවැත්තුවා. ඇය බය වෙලා කෑ ගහන්න හැදුවත් අනිත් දෙන්න ඇගේ කට වහගෙන ඇයව කැලෑව ඇතුළට ඇදගෙන ගියා. අනේ මාව අතහරින්න. මගේ ළඟ තියෙන්නේ අම්මටයි තාත්තටයි කන්න ගේන්න තියෙන සල්ලි ටික විතරයි. මගේ අම්මයි තාත්තයි මේ සල්ලි නැති වුණොත් බඩගින්නේ. ඇය බැගෑපත් වුණා. ඒ තිරිසන්නුන්ට අනුකම්පාවක් තිබුණේ නැහැ. උන්නගේ බෑග් එකේ තිබුණු සල්ලි ටික උදුරගත්ත විතරක් නෙවෙයි අසරණ කෙල්ලව කැලෑව මැද තිරිසන් විදිහට දාලා පැනලා ගියා. වැස්සට තෙමිලා බයටම ඇයට සිහිය නැති වුණා. ගෙදර ස්තෝප්පුවේ වාඩි වෙලා හිටපු අම්මයි තාත්තයි හැම විනාඩියක්ම ගණන් කළා. තවම දුව ආවේ නෑනේ පින්සිරි. අම්මා වෙවුලන හඩින් කිව්වා. බස් එක පරක්කු ඇති බං. දැන් වැස්සත් එක්ට පාරවල් වල එන්න තමාරු ඇතිනේ. තාත්තා හිත හදාගන්න හැදුවත් එයාගේ හිත ඇතුලේ තිබුණේ ලොකු බයක්. ඒත් රෑ 12 වුණා. එක වුණා. සඳමාලි ආවේ නැහැ. ඒ අසරණ දෙමාපියන්ගේ ලෝකයේම එතනින් නතර වුණා වගේ. අම්මා හඬා වැටුණා. තාත්තා පාරවල් දිගේ පණුවෙක් වගේ දඟලමින් දුවව හෙව්වා. ඒත් කළුවර කැලෑව මැද කොහේ කියලා හොයන්නද? පහුවදා උදේ පාන්දරම දර කපන්න කැලෑවට ගිය ගමේ ගැහණියක් දැක්කා පඳුරක් අස්සේ සිහිය නැටුව වැටිලා ඉන්න සඳමාලිව. ඇය ගමේ තව මිනිස්සු දෙන්නෙක්ව කැඳවගෙන ඇවිත් සඳමාලිව උස්සගෙන ගෙදරට ගෙනාවා. ඇස් දෙක අරින්නවත් පණක් නැටිව බයටම ගල් ගෙහිලා හිටපු තමන්ගේ දරුවව දැකපු ඒ තාත්තගේ පපුව පෙළුණා. එයාට කර කියා ගන්න දෙයක් නැති වුණා. එයා දුවව ඇඳෙන් තියලා කෙලින්ම දිව්වේ ගමේ තිබුණු ගම්බාර දේවාලයට. කළුරැයේ තනිවී මගේ පණ ගැහෙනවා ගම්බාර දෙවියනේ ඔබ පිහිටවන්න දුවේ. මැටි බිත්ති අතරේ හිලුම් ඇහෙනවා අහිංසක මගේ දුව මරණයෙන් මුදනු මැනේ. දෙයනේ මගේ අහිංසක දරුවට මෙහෙම කළේ කවුද? මගේ දරුවට සාධාරණයක් කරලා දෙන්න. ඇයව මරණයෙන් බේරලා දෙන්න පිනවන්ත ගම්බාර දේවහාමුදුරුවනේ. තාත්තා දේවාලයේ ඉස්සරහා දන ගහලා හඬා වැටුණි මුළු ගමම හෙල්ලෙන තරම් වේදනාවකින්. ඒ වෙලාවේ ඒ දේවාලයේ ඇතුලෙන් හීන් හුලගක් හමාගෙන ගියා. හරියට දෙවියෝ ඒ දුකට කන් දුන්නා වගේ. ඒත් ඒ සාපරාධී වැඩේ කරපු අර කොල්ලු 3 දෙනා ඒ වෙලාවේ හිටියේ සල්ලි බෙදා ගනිමින් සතුටු වෙමින්.
උන් දැනගෙන හිටියේ නැහැ ගමේ මුරකරුවන ගම්බාර දෙවියන්ගේ ඇස උන් දෙසට යොමු වෙලා අවසానයි කියලා. සඳමාලිගේ තාත්තා දේවාලයේ දන ගහලා හඬා වැටෙනකොට මුළු ගමම අමුතුම නිශ්ශබ්දතාවයක ගිලිලා තිබුණා. එදා රෑ ඒ අසරණ පවුලට නිින්දක් තිබුණේ නැහැ. සඳමාලි උණ විකාරයෙන් එක එක දේවල් කියවන්න ගත්තා. එපා, මාව අතහරින්න, මගේ සල්ලි ගන්න එපා. ඇය හීනෙන් කෑ ගහන වාරයක් පාසා හදවත පෑරුණා. මේ අතරේ අර අපරාධය කරපු කොල්ලෝ තුන්දෙනා, විමලේ, සිරා සහ සුනිල් ගම කෙළවරේ තිබුණු පාළු ගෙදරක සල්ලාලකමින් කාලය ගත කරමින් හිටියා. උන් හිතුවේ උන් කරපු වැඩේ කාටවත් අහුවෙන එකක් නෑ කියලා. අඩෝ, අදනම් හොඳට හම්බුණා නේද? කෙල්ලගෙන් ගත්ත සල්ලි වලින් සති දෙකක් විතර ආතල් එකේ ඉන්න පුරුවන්. විමලේ කටකොණකින් hina වෙලා කිව්වා. හැබැයි ඒ hinaව වැඩිකල් තිබුණේ නැහැ. එදා රෑ 12ට විතර විමලේ Tamanගේ බයික් එකෙන් ගෙදර යන්න පිටත් වුණා. පාරේ කොහෙවත් ලයිට් එකක් නැහැ. වැස්ස නිසා පාර ලිස්සන සුළුයි. එකපාරටම විමලේට පෙනුණා පාර මැද සුදු රෙද්දක් පොරවගත්ත මිනිස්සෙක් හිටගෙන ඉන්නවා. ඒ මිනිස්යාගේ ඇස් වලින් අමුතුම රතු වෙලියක් විහිදෙනා වගේ විමලේට දැනුණා. කවුද? විමලේ බය වෙලා බ්‍රේක් එක ගැහුවා. ඒත් බයික් එක පාලනය කරගන්න බැරි වුණා. බයික් එක ලිස්සලා ගිහින් පාරේ අයිනේ තිබුණු ලොකු නුග ගහක තදින් වැදුනා. විමලේ විසි වෙලා ගිහින් වැටුනේ කටුපඳුරක් උඩට. එයාගේ කකුල දරුණු විදිහට කැඩිලා ගියා. උදේ වෙනකම්ම ඒ පාළු පාරේ කවුරුත් ආවේ නැහැ. විමලේ වේදනාවෙන් කෑ ගැහුවත් ඒක ඇහුනේ අහල පහල හිටපු බකමූණන්ට විතරයි. පහුවදා උදේ වෙනකොට ගම පුරා ආරංචිය පැතිරුණා විමලේ ඇක්සිඩන්ට් වෙලා කකුල කපන්න වෙයිද දන්නෙත් නැහැ කියලා. සඳමාලිගේ ගෙදරටත් මේ ආරංචිය ආවා. ඒත් ඒ වෙලාවේ සඳමාලිගේ තත්වය ටික ටික හොඳ අතට හැරෙන්න පටන් ගත්තා. ඇය සිහි ආවම අම්මට කිව්වා, අම්මේ, මම හීනෙන් දැක්කා සුදු රෙද්දක් ඇඳගත්ත රත්තරන් පාට සැරයටියක් අතින් ගත්ත කෙනෙක් ඇවිත් මගේ ඔළුව අත ගන්නවා. ඒ වෙලාවේ මගේ බය ඔක්කොම නැති වෙලා ගියා කියලා. තාත්තා දන්නවා ඒ කාගේ පිහිටද කියලා. ඒ ගම්බාර දෙවියෝ දුවේ, මම ඊයේ දේවාලයට ගිහින් ඒ දෙයියන්ට කිව්වා මගේ දරුවා බේරලා දෙන්න කියලා. ඒ දෙයියෝ අපේ අහිංසකකම දකිනවා. තාත්තා ඇස්වල කඳුළු පුරෝගින කිව්වා. මේ අතරේ ඉතිරි වුණු කොල්ලෝ දෙන්නා, සිරා සහ සුනිල් හොඳටම බය වුණා. උන් හිතුවේ විමලේට උනේ අහම්බෙන් මොනු දෙයක් කියලා. ඒත් එදා රෑ සුනිල්ට නිින්ද ගියේ නැහැ. එයා නිදාගන්න හදනකොටම පපුව හිර වෙනවා වගේ දැනෙන්න ගත්තා. ජනේලෙන් එළිය බැලුවම එයා දැක්ක දේවාලය පැත්තේ ඉඳන් ලොකු බල්ලෙක් වගේ සතෙක් එයාගේ ගෙදර දිහාට දුවගෙන එනවා. සුනිල් බයටම කෑ ගැහුවා. එයාට පිස්සු වගේ දැනෙන්න ගත්තා. මට සමා වෙන්න, මම ආයෙත් කරන්නේ නැහැ කියලා එයා තනියම කියවන්න ගත්තා. ඊළඟ දවසේ උදේ මුළු ගමම පුදුම කරමින් සිරා සහ සුනිල් සඳමාලිගේ ගෙදර ඉස්සරහට ආවා. උන් දෙන්නගෙම මූණවල් සුදු මෙලි වෙලා, ඇස් ගිලිලා. උන් වෙවුලන දෑතින් සඳමාලිගේ පියාගේ කකුල් දෙක ළඟ වැටුණා. අයියේ, අපිට සමා වෙන්න. මේ සල්ලි ටික ගන්න. අපි අතින් වරදක් වුණා. අපි දන්නේ නැහැ අපිට මොනවා වෙනවද කියලා. උන් උදුරගත්ත සල්ලි ටික විතරක් නෙවෙයි, උන් ළඟ තිබුණු තව සල්ලිත් එතන තියලා දිව්වා. හැබැයි වැඩේ එතනින් ඉවර වුණේ නෑ. දෙවියන්ගේ දඬුවම කියන්නේ ලේසියෙන් ඉවර වෙන දෙයක් නෙවෙයි. සල්ලි ටික ආපහු ලැබුණත් ඒ පව් කරපු උන්ට ඒකෙන් නිදහස් වෙන්න ලොකු වන්දියක් ගෙවන්න සිද්ධ වෙනවා. සඳමාලි දැන් සුව වෙමින් ඉන්නවා. හැබැයි අර කොල්ලෝ තුන් දෙනාට මොකද වුනේ? විමලේ එතෙන් පටන් එක තැන් වුණා. සිරාටයි සුනිල්ටයි රැට නිින්දක් නැති වුණා. උන් හැම වෙලාවෙම දැක්කේ Tamanව මරන්න එන දේවදූතයෙක්ව. සඳමාලිගේ ගෙදරට සල්ලි ටික ලැබුණත් ගමේ පැතිරුණු ඒ අමුතු භීතිය තවමත් මැකුණේ නැහැ. විමලේ ඉස්පිරිතාලේ වාට්ටුවක එකතැන් වෙලා ඉන්නකොට සිරාටයි සුනිල්ටයි ගිවන්න උනේ ඊටත් වඩා අමාරු කාලයක්. උන්ට කෑමක් කන්න බෑ, වතුර පොදක් බොන්න බෑ. මොනවා කන්න හැදුවත් ඒ හැම දෙයකින්ම ගදක් එන්න ගත්තා. මචං සිරා, මට මේක තවත් දරා ගන්න බෑ. මම ඇස් පියාගන්නකොටම දකින්නේ අර කෙල්ල අඬනවා වගේ. රතු ඇස් තියෙන මහා බය හිතන රූපයක් මගේ දිහා බලාගෙන ඉන්නවා. සුනිල් කිව්වේ වෙවුලන හඩින්.
සිරාත් හිටියේ හොඳ සිහියකින් නෙවෙයි. එයාගේ ඇඟ පුරාම අමුතු බිබිලි දාලා 1000ක් වගේ දැනෙන්න ගත්තා. උන් දෙන්න තීරණය කළා විමලේව බලන්න ඉස්පිරිතාලෙට යන්න. ඉස්පිරිතාලේ වාට්ටුවට ගිය උන් දෙන්න දැක්කේ බලාපොරොත්තු නොවූ දෙයක්. විමල සිහියෙන් හිටියත් එයාගේ ඇස් උඩට කැරකිලා. "ඒයි විමලේ, මොකද මේ?" සුනිල් ඇහුවා. විමලේ එකපාරටම උන් දෙන්නගේ අත් දෙකින් තද කරලා අල්ලගත්තා. මාව බේරගනින්න. රැට ඒ අශ්වයා එනවා. මගේ ඇඟ උඩින් යනවා. මට හුස්ම ගන්න බෑ." විමලේ කෑ ගැහුවා. ඉස්පිරිතාලේ හෙදියන් දුවගෙන ඇවිත් විමලේව මෙල්ල කරන්න හැදුවත් එයාට ආපු අමුතු හයිය පාලනය කරන්න කාටවත් බැරි වුණා. සිරාටයි සුනිල්ටයි තේරුණා මේක ලෙඩක් නෙවෙයි, මේකාර ගම්බාර දෙවියන්ගේ දඬුවමක් කියලා. "අපි යමු දේවාලයට, ගිහින් කපු මහත්තයා හම්බ වෙමු," සිරා කිව්වා. උන් දෙන්න බයේ ගැහි ගමේ දේවාලයට ගියා. ඒ වෙලාවේ දේවාලයේ කපු මහත්තයා පූජාවක හිටියේ. උන් දෙන්න දේවාලයේ මළුවට පය තියනවත් එක්කම කපු මහත්තයා රතු වෙච්ච ඇස් වලින් උන් දිහා බැලුවා. "තොපිලා මොකටද මෙතනට ආවි? අහිංසක කෙල්ලෙක්ගේ කඳුළු වලට සාප කරලා ඒ පව් කන්දරාව කරගහගෙන දෙවියන්ගේ අඩවියට ආවේ ඇයි?" කපු මහත්තයා මහා හඬින් ගර්ජනා කළා. සුනිල් සහ සිරා දේවාලයේ වැලිමළුව උඩ දන ගැහුවා. "අනේ කපු මහත්තයෝ, අපිට වැරදුනා. අපි ඒ සල්ලි ආපහු දුන්නා. අපිට මේ වදෙන් නිදහස් වෙන්න විදිහක් කියන්න." කපු මහත්තයා ටික වෙලාවක් නිශ්ශබ්දව හිටියා. ඊට පස්සේ එයා අමුතු විදිහට hina වුණා. "සල්ලි දුන්න පලියට පව ගෙවෙන්නේ නෑ දරුවෝ. තොපිල කලේ මහා අපරාධයක්. ඒ කෙල්ලගේ හිතේ ඇතිවුණු බය, ඒ දෙමාපියන්ගේ ඇස්වලින් වැටුණු කඳුළු, ඒවට වන්දි ගෙවන්න ඕනේ. ගම්බාර දේවහාමුදුරුවෝ වැඩ ඉන්නේ මේ ගමේ මුරකරු විදිහට. තොපිලා ඒ මුරකරුගේ අඩවියේ ඉඳගෙනමයි මේ නින්දිත වැඩේ කළේ. අපි මොකද්ද කරන්න ඕනේ?" සිරා ඇහුවා. තොපිලා තුන්දෙනාටම ලෙහෙසියෙන් මේකෙන් ගැලවෙන්න බෑ. විමලේට Tamanගේ කකුල අහිමි වුණේ ඒ පව පළ දීලා. මේකට එකම විසඳුමයි තියෙන්නේ. ලබන පුර 15වක පෝය දවසේ තොපිලා ඒ ගෙදරට ගිහින් ඒ දෙමාපියන්ගේ කකුල් දෙක ළඟ වැටිලා සමාව ගන්න ඕනේ. ඊට පස්සේ දේවාලයේ දින 7ක් බෝධි පූජා පවත්වලා මුළු ගමටම දානයක් දෙන්න ඕනේ. හැබැයි මතක තියාගනින්න, එක හිතින් පසුතැවිලි වුණේ නැත්තම් මීළඟ දඬුවම මරණය වෙන්නත් පුළුවන්. කපු මහත්තයා එහෙම කියනකොටම දේවාලයේ තිබුණු ලොකු සීනුව ඉබේම හඬ දෙන්න ගත්තා. සුනිල්ටයි සිරාටයි දැනුනේ Tamanගේ ඇඟ හිරිවැටිලා යනවා වගේ. මේ අතරේ සඳමාලි ටික ටික ඇවිදින්න පුරුවන් තත්වයටපත් වුණා. ඇය එදා හවස Tamanගේ තාත්තා එක්ක දේවාලයට ආවේ දෙවියන්ට ස්තුති කරන්න. දේවාලයේ දොරටුව ළඟදී සඳමාලිට අර කොල්ලෝ දෙන්නව මුණ ගැසුණා. සඳමාලි උන්ව දැකපු ගමන් බයෙන් පස්සට වුණා. ඒත් සිරා සහ සුනිල් කලියේ වෙනස් දෙයක්. උන් දෙන්න සඳමාලිගේ ඉස්සරහා බිම වැතිරිලා වැන්දා. "නංගි, අපිට සමා වෙන්න. අපිට මේ දඬුවම් උහුලන්න බෑ." සඳමාලි පුදුම වෙලා Tamanගේ තාත්තා දිහා බැලුවා. තාත්තගේ මූණේ තිබුණේ ගැඹුරු පෙනුමක්. "සබහාදහම සාධාරණයි දුවේ. කරන කලට පව් මිහිරි, විඳින කලට පව් තිත්තයි කියන්නේ නිකම් නෙවෙයි," තාත්තා කිව්වා. පුර 15වක පෝය දවස උදා වුණේ මුළු ගමම අමුතුම නිහඬතාවයක ගිල්වමින්. ගමේ කවුරුත් කතා වුණේ අර පව් කරපු කොල්ලෝ තුන්දෙනාට වුණු විපත්තිය ගැන. විමලේගේ කකුල බේරගන්න බැරි වුණා. එයාට දැන් ජීවිත කාලෙම රෝදපුටුවක ඉඳ සිද්ධ වෙලා. සිරයි සුනිලුයි දේවාලයේ කපු මහත්තයා කිව්වා වගේම සඳමාලිගේ ගෙදරට ගියා. මුළු ගමම බලාගෙන ඉද්දී මේ කොල්ලෝ දෙන්න සඳමාලිගේ අම්මගේ තාත්තගේ කකුල් දෙක ළඟ වැටිලා හඬා වැටුණා. "අනේ අම්මේ, අපිට සමා වෙන්න. අපි නොදැනුවත්කමට කරපු මේ අපරාධයට අපිට දෙවියෝ දඬුවම් දෙනවා. අපිට ජීවත් වෙන්න පාර හදලා දෙන්න." උන් කෑ ගැහුවා. සඳමාලිගේ තාත්තා නිශ්ශබ්දව බලන් හිටියා. එයාගේ හිතේ තිබුණු තරහව දැන් දිය වෙලා ගිහින්. "අපි කාටවත් වෛර කරන්නේ නෑ දරුවෝ. උඹලා කරපු දේ විපාකිය උඹලටම ලැබුණා. මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ උඹලට යහපතක් කරන්න කියලා විතරයි," තාත්තා කිව්වා. එදා රෑ දේවාලේ ලොකු පූජාවක් පැවැත්වුණා. ගමම එකතු වෙලා දානයක් දුන්නා. කපු මහත්තයා දේවාලයේ ඇතුලේ විශේෂ පූජාවක් තියලා ගම්බාර දෙවියන්ගෙන් අවසර ගත්තා.
මේ කොල්ලන්ගේ වැරදිවලට සමාව දෙන්න කියලා. පූජාව මැදදී එකපාරටම දේවාලයේ වටේ තිබුණු ගස් හෙල්ලෙන්න ගත්තා. අමුතුම සුවඳක් මුළු දේවාල මළුව පුරාම පැතිරුණා. ඒ වෙලාවේ විමලේ හිටියේ රෝදපුටුවේ වාඩි වෙලා දේවාල මළුවේ කොනක. එකපාරටම එයාට දැනුණා කවුරු හරි එයාගේ ඔළුව අත ගන්නවා වගේ. එයා බැලුවම කවුරුත් නැහැ. හැබැයි එයාගේ හිතේ තිබුණු අර බය, පීඩනය එකපාරටම නැති වෙලා ගියා. සිරාටයි සුනිල්ටයිත් ඒ සුවඳ දැනුණා. උන් දෙන්න වෙවුලන හඬින් කන්නලව් කරන්න ගත්තා. දෙයියනේ, මගේ දරුවට වුණු අපරාධයට සාධාරණයක් ලැබුණා. දැන් මේ පව්කාරයන්ටත් සමාව දීලා ගමට සාමය දෙන්න. සඳමාලිගේ තාත්තා දේවාලයේ ඉස්සරහා හඬා වැටුණා. ඒත් එක්කම දේවාලයේ තිබුණු ලොකුම පහන එකපාරටම නිවුණා. මුළු මළුවම අඳුරු වුණා. ගමේ මිනිස්සු බයෙන් එකිනෙකාගේ අත් අල්ලගත්තා. විනාඩියක් විතර ගෙවුණා. ආයෙත් පහන පත්තු වුණේ කාගේවත් අතක උදව්වක් නැතිවමයි. දෙවියෝ සමාව දුන්ලා. කපු මහත්තයා ගැඹුරු හඬින් කිව්වා. හැබැයි මේ දඬුවම් වල කැලල් උඹලා ජීවිත කාලෙම දරන්න ඕනේ. ඒක තමයි සෝබා දහමේ නීතිය. අහිංසකයෙක්ගේ කඳුළු වල බර උඹලා ජීවිත කාලෙම තේරුම් ගන්න ඕනේ. සඳමාලි දැන් සම්පූර්ණයෙන් සුවවිලා. ඇය එදා රෑ දේවාලයට ඇවිත් දෙවියන්ට පහනක් පත්තු කළා. ඇය දැක්කා අර කොල්ල තුන්දෙනා ඈතින් ඉඳගෙන Taman දිහා බලන් ඉන්නවා. හැබැයි ඒ ඇස්වල තිබුණේ වෛරය නෙවෙයි, මහත් වූ ලැජ්ජාව සහ පසුතැවිල්ල. හැබැයි ගම්බාර දෙවියන්ගේ හාස්කම එතනින් ඉවර වුණේ නැහැ. දානය දුන්න දවසේ රෑ සුනිල් සහ සිරාට අමුතුම හීනයක් පෙනුණා. ඒ හීනයෙන් පස්සේ උන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් මගකට යන්න පටන් ගත්තා. දේවාලයේ පූජාවෙන් පස්සේ ගමේ අමුතුම සාමකාමී බවක් පැතිරුණා. හැබැයි අර කොල්ලෝ තුන්දෙනාට Taman කරපු පව්වලින් සම්පූර්ණයෙන් නිදහස් වෙන්න ලොකු කාලයක් ගත වුණා. විමලේට Tamanගේ කකුල අහිමි වීම නිසා එයාට සිද්ධ වුණේ ගෙදරටම වෙලා පසුතැවෙන්න. එයා හැමදාම හවසට Tamanගේ රෝදපුටුවේ ඉඳගෙන ගම්බාර දේවාලය පැත්ත බලාගෙන හීන් හඩින් සමාව ඉල්ලුවා. සිරාටයි සුනිල්ටයිත් ලේසි වුණේ නැහැ. උන් දෙන්න රැට දකින බය හිතන හීන ටික ටික අඩු වුණත් උන්ගේ හිතේ තිබුණු ඒ පෞකාර හැඟීම උන්ව නිතරම පීඩාවට පත් කළා. උන් තීරණය කළා Taman කරපු වැරද්දට වන්දි ගෙවන්න ඕනේ කියලා. මචං සිරා, අපි මේ ගත්ත සල්ලි විතරක් නෙවෙයි, අපි මීට පස්සේ හම්බ කරන හැම සතයක්ම අර අසරණ පවුලට උදව් කරන්න පාවිච්චි කරමු, සුනිල් කිව්වා. එදා ඉඳන් සිරා සහ සුනිල් කුලී වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් සඳමාලිගේ ගෙදරට ඕන කරන බඩු මුට්ටු ගෙනත් දුන්නා. මුලදී සඳමාලිගේ තාත්තා ඒවට අකමැති වුණත් උන්ගේ අවංක පසුතැවිල්ල දැකලා අන්තිමේදී ඒ උදව් පිළිගත්තා. සඳමාලිත් දැන් සම්පූර්ණයෙන් සුව වෙලා ආයෙත් Tamanගේ රස්සාවට යන්න පටන් ගත්තා. හැබැයි දැන් ඇය යන්නේ බයකින් නෙවෙයි, මොකද මුළු ගමම දැන් ඇය ගැන අවධානයෙන් ඉන්නවා. දවසක් හවස සඳමාලි වැඩ ඇරිලා එනකොට ඇයට පාර අයිනේ තිබුණු අර නුග ගහ ළඟදී අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වුණා. එදා රෑ ඇයට කරදර වුණු ඒ කළුවර තැනමයි. ඇය ඒ හරියෙන් එනකොට එකපාරටම ඇඟ හිරිවැටිලා යන සුවඳක් දැනුණා. ඇය බැලුවම දැක්කා සුදු රෙද්දක් ඇඳගත්ත, දිලිසෙන සැරේටියක් අතින් ගත්ත රූපයක් ඈතින් පෙනී නොපෙනී යනවා. ඇය බය වුණේ නැහැ. ඇය දෑත් එක්කහු කරලා වැන්දා. බුදු දෙයියෝ මාව බේරගත්තේ ඔබ වහන්සේ තමයි, ඇය මිමිනුවා. කාලය ගෙවී ගියා. අර කොල්ලෝ තුන්දෙනාගේ ජීවිත යථා තත්වයට පත්වෙන්න අවුරුදු ගාණක් ගියා. සිරා සහ සුනිල් දැන් ගමේ හොඳම මිනිස්සු දෙන්නෙක් වෙලා. උන් කිසිම දවසක ආයෙත් අනුන්ගේ දේකට අත තිබ්බේ නෑ. විමලේ Tamanගේ රෝදපුටුවේ ඉඳගෙන ගමේ පොඩි ළමයින්ට කතන්දර කියලා දුන්නා. එයා නිතරම කිව්වේ එකම දෙයයි. දරුවනේ, මේ ලෝකේ අපිට පේන දේට වඩා නොපෙනෙන දේවල් තියෙනවා. අනුන්ගේ කඳුළු උඩ hina වෙන්න හදන්න එපා. මොකද මේ ගම රකින්න ගම්බාර දෙවියෝ හැමදේම බලාගෙන ඉන්නවා. ගමේ මිනිස්සු දැන් දන්නවා ගම්බාර දෙවියෝ කියන්නේ නිකම්ම පිළිමයක් නෙවෙයි කියලා. ඒක මේ ගමේ ජීවමාන බලවේගය. අසාධාරණයට එරෙහිව දඬුවම් දෙන, අසරණයන්ට පිහිට වෙන ඒ දිව්‍යමය බලය අදටත් ඒ ගමේ පවතිනවා. සඳමාලිගේ පවුල දැන් සතුටින් ජීවත් වෙනවා. ඇය Tamanගේ පළවෙනි පඩියෙන් ගම්බාර දේවාලයට රිදී පහනක් පූජා කළා. එදා රෑ මුළු ගමම ආලෝකවත් වුණේ ඒ අහිංසක හිතක තිබුණු ස්තුතිපූර්වක ප්‍රාර්ථනාවෙන්.
වැරදි කරපු අයට දඬුවම් ලැබුණා. අහිංසකයන්ට යුක්තිය ලැබුණා. අවසානයේදී පව පරාජය වෙලා පින සහ ධර්මය ජයගත්තා.